යන්නේ? ready එහෙනම් පටන් ගමු. 3 2 චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? 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 චාලි චාලි මොකද කරන්නේ? යාළුවනේ ඇත්තටම කරකුණා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මමයි මගේ මල්ලි යාළුවෝ ටිකකුයි එකතු වෙලා ගහක් උඩ හදපු සුපිරි පැලක්. ඉතින් අද මේ පැල උඩ අපි සුපිරි චැලෙන්ජ් එකක් කරන්න තමයි යන්නේ. ඉතින් මම මේ පැල උඩ පැය 24ක් ඉන්න චැලෙන්ජ් එක තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක දිගටම එන්ජොයි කරන්න. අද අපි හොල්මන් ගේම්ස් උත් කරන්න හිතාගෙන ඉන්නවා. බලමු එහෙනම් ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ මම අද මොකද්ද කරන්න යන්නේ කියලා. මම අද ඉන්නේ අර පැල ඇතුලේ පැය 24ක් පොළොවට අඩිය තියන්නේ නැතුව ඉන්න වැඩක් තමයි අද කරන්න යන්නේ. ඉතින් ඒ පැලට නගින්න කලින් අපි මේ පැලට ඒක වට පැය 24ක් ඉන්න ඕනේ දේවල් ටිකක් තියෙනවානේ. ඒ දේවල් ටික අරගෙන යන්න බෑ. දැන් එහෙනම් අපි මේ වැඩෙන් සෙට් වෙමු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මට ඕන බඩු ටික උඩට ගන්න වෙලාව. හරි යාළුවනේ ඔයාලට මම පේනවද දන්නේ නැහැ. ඔයාලට පේන ඇති දැන් වෙලාව හරියටම 6යි. දැන් ඉතින් හෙට උදේ 6 වෙනකන් නෑ හෙට උදේ නෙමෙයි. හෙට හවස 6 වෙනකන් මම විතරයි මම මෙන්න මේ අපේ පැල ඇතුලේ ඉන්නයි හදන්නේ. පොඩ්ඩක් ඉන්න යාළුවනේ ඔයාලට මම පේන්නේ නැතුව එත්තාම යාළුවනේ මම වොච් එකේ එළියෙන් මේ තියෙන්නේ මම අද ගෙනාව අපි ලයිට් පටියක් ගෙනාව සෙට් කරගන්න ඕන. ටග්ගල මම මේක සෙට් කරගෙන ඒක අපි සෙට් කරගෙන නම් සෙට් වෙමු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ ලයිට් පටිය. එහෙනම් අපි දැන් මේක සෙට් කරගමු. මම හිතුවා මගේ වහලේ මෙන්න මේ උඩට මෙන්න මේ විදිහට මේක අස්සෙන් දාලා සෙට් කරගන්න. මම ඉන්නේ ඔයාලට පේන්නේ නැතුව ඇති. මම මේ ලයිට් එක දැම්මම කොහොම හරි පේන්න යන්න බලන්නම්. ඉතින් යාළුවනේ වයර් ටික අමුණ ගමු. ඒ තරම් කළුවරයි දැන් 6 වුණාට මාර කරුවලයි. හරි යාළුවනේ ඉතින් අපේ වැඩේ හරි. ආයි ගියා. ඉතින් ලයිට් එක පට්ටම එළියයි. හරි යාළුවනේ ඉතින් දැන් මම මගේ පැලේ ඔයාලට මම පෙන්නවනේ වීඩියෝ ක්ලිප් එකක්. අන්නේ පැල ඇතුලේ තමයි මමයි මල්ලි ඉන්නේ. හැබැයි අපේ මල්ලි නම් ඉන්නේ පැය 24ක්ම මම තමයි ඉන්නේ. මම ඉන්නවා කොහොමද? මට ඕනනම් ඉන්න පුළුවන්. ඉතින් බලමු මම මෙතෙන්ට ගෙනල්ලා තියෙන මට වැදගත් වෙන දෙයකට කියලා Bluetooth ස්පීකර් එකක් ගෙනල්ලා තියෙනවා, පෙන් එකක් ගෙනල්ලා තියෙනවා, මේ ලයිට් එක ගෙනල්ලා තියෙනවා. මට පේනවා ඉතින් මම ලස්සනට ඒක දාගත්තා. මේ සුපිරි එළියක් තියෙන්නේ. ඊට පස්සේ වතුර බෝතල් දෙකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ පැය 24 මම බොන්න ඕන මේ වතුර බෝතල් දෙක විතරයි. ඉතින් යාළුවනේ දැන් වෙලාව මම ඔයාලට පෙන්නන්නම්. දැන් වෙලාව ඇවිල්ලා 6:55යි. පේනවා ඇති. දැන් අපි පැයක් විතර මේකට ඇවිල්ලා ඉන්නවා. ඉතාල මොකුත් කරේ නැහැ. වතුර බිවෙත් නැහැ ඔයාලට පේනවා ඇති. අපේ මල්ලි එළිය බලාගෙන ඉන්නවා. බිවෙත් නැහැ. මම ඔයාලට එළිය පෙන්නන්නම්. දැන් හොඳටම කළුවර වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති කිසිම දෙයක් එළියට ඇල්ලුවට ඔයාලට පේන්නේ නැති ඇති. ඒ තරම් දැන් කළුවර වෙලා තියෙන්නේ. මම ඔයාලට මේ පැල ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නයි. ඉතින් යාළුවනේ මෙහෙමයි මේ වැඩේ උනේ. මේ පැල මම ඉස්සෙල්ලම හදන්න හිටියේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මේ මෙතන නිකන් වලක් වගේ පේනවා මේ. ඉතින් යට පේනවා. ආන්ගේ ත්‍රිකෝණ හැදෙට. ඉතින් එහෙම හැදුවහම මේ ඉන්න ක්‍රමයක් නැහැනේ. ඒක ඉන්න කිව්ව මේ ඉඩක් නැහැ ඇත්තටම. ඊටස් තමයි මෙන්න මේ කෑල්ල ගාවේ. මේ කෑල්ල මමයි මගේ මල්ලිගේ යාළුවෝ කට්ටිය එකෝයි ගැහුවේ. ඉතින් ඇත්තටම මේ වැඩේට නම් සිරුරලාව අපිට ගෙන්න ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ කෑල්ල ගැහුවේ අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙකුයි ඔව් මල්ලිලා දෙන්නෙක් එකතුලා තමයි ඒක ගැහුවේ මමයි. වහලෙත් ගැහුවේ ඒගොල්ලෝමයි. වහලට අපි කෙහෙල් කොළ දාලා වතුර එන්නේ නැති වෙන්න
වතුර එන්නේ නැති වෙන්න මේ ඉටිකොලයකුත් දාලා තියෙනවා. ඊට පස්සේ මේ පොන්නටම දාලා තියෙනවා අර මේ අර ලී බෝඩ් එක දාලා තියෙනවා අපිට මේ ඉටිකොල මදි උඩා. ඊට පස්සේ වටේ කාටවත් පේන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ සාරියක් දාලා අපි මල්ලිලා කොයි වෙලෙත් මේකට එන හින්දා මම මෙන්න මේ වගේ හතර වටේටම මේ වගේ ලී දාලා තිබ්බ. ඉතින් මේ වගේ හේත් වෙලා ඉන්න පුළුවන් එතකොට. ඉතින් මෙන්න මේ පැල ඇතුලේ තමයි අපි අද නෙමෙයි හෙට හවස 6 වෙනකන් ඉන්න ඕන. ඉතින් ඔයාලා බලන් ඉන්න අද රෑ මම හිතන් ඉන්න ඉක්මනටම නිදා ගන්න. මොකද මම හොල්මන් වලට මාරම් බයයි. රෑට ගෙදරින් එළියට යන්නෙත් එන බයෙන්. ඉතින් මේ වගේ පැලක තනියම ඒක මල්ලි ඉන්නවා ඒක ලොකු දෙයක්. එහෙම ඉන්නවා කියන්නේ කොච්චර අමාරුද කියලා ඔයාලා හිතන්නකෝ. ඉතින් යාළුවනේ රෑට පැලේ ඉඳන් කන්න ටිකක් අමාරු හින්දා මම 6ට කලින් බඩ පැලෙන්න කාලා ආවේ. ඉතින් ආයි මට අද රෑට කන්න ඕන වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. වතුර විතරයි මට තියෙන්නේ. ස්පීකර් එකේ යාළුවනේ මම මේ පැල හදලා තියෙන්නේ අපේ ගෙදරට ටිකක් ඈතින් වත්තේ තමයි අපේ වත්තේ තමයි මේක හදලා තියෙන්නේ. මෙතන එහා පැත්තෙම තියෙනවා ගෙදර. මම දැන් හදන්නේ ටිකක් හයියෙන් සින්දුවක් දාලා බලන්න මේ බලමු හයියෙන් සින්දුවක් දාලා. ඉතින් යාළුවනේ සින්දුව දාන්න බැරි වෙයිද දන්නේ නැහැ YouTube එකට. එහෙම වුණොත් මම වෙන මොකක් හරි එකට කරන්නම්. අපි දැන් සින්දුව දාමු. ඉතින් යාළුවනේ සින්දුවක් දාලා තියෙන්නේ එමුණට ඒක අපිට YouTube එකට නම් දාගන්න බෑ. ඒ හින්දා මම මේක සින්දුව අයින් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම පළවෙනි වාරයට වතුර බොන්න හදනවා. දැන් වෙලාව වෙවිලා මමත් යාළුවනේ වතුර 7:00යි. 7:36යි. පළවෙනි පාරට වතුර බොන්න පැය එකමාරකට පස්සේ අපි නම් බඩ පැලෙන්න කාලා වැඩි බොන්න එපා. අපි නම් බඩ පැලෙන්න කාලා ආවේ ගෙදරින්. මට කියන්න බැරි වුණානේ. මට අද මේ අද කිව්වේ පස් දෙකක් මට මේ චැලෙන්ජ් එක කරගන්න බැරිනොත් මට වෙනවා මිරිස් කරල් 10ක් එක දිගට කන්න. මිරිස් කරල් 10ක් එක දිගට කන්න. කවදාවත් මම ඒක කරන්නේ ඉන්න අනිවාර්යෙන් මං ඉන්නවා. යාළුවනේ මම ටිකක් වෙලා ෆෝන් එක බල හිටියා මේ මල්ලිම එකතු වෙලා දන්නේම නැතුව වෙලා වටහමාරත් වෙලා මේ බලන්නද යාළුවනේ අපේ යාළුවෙකුත් දැන් එනවා කියලා හිතන් හිටියා. බලමු ඉතින් ඒද කියලා. එයා එන්නේ නැති දැන් රෑ 8ට විතරනේ. බලමුකෝ. කොහොම කළුවර වෙලා තියෙන්නේ. යාළුවනේ අපිට LED light එකක් යාළුවනේ හිත මට මොබයිලේ තිබ්බත් මේ පල්ලෙහාට බහින්න බෑ. යාළුවනේ මේනවා ඇති මේක වහල සයිස් එක. මගේ හරියට හිට ගන්න බෑ ඔළුව වදිනවා. මම ඔයාලට වෙලාව පෙන්නන්නම්. වෙලාව හරියටම ඇවිල්ලා 9:41යි. ඉතින් තාම නිදා ගන්න නම් කල්පනා කරේ නෑ. බලමුකෝ. යාළුවනේ හුලකට එම්මේ පුවක් ගස් සෙල්ලනවා. දැන් කරුවක් වගේ ගහලා තියෙන කඩම් වැටෙද්ද දන්නෙත් නෑ. කඩම් වැටුණත් පොළොවට අඩිය තියන්න බෑ. එච්චරයි. යාළුවනේ ඔයාලට පේනවා ඇති අපේ අයියා උඩ ඉන්නවා. අපි ඉතින් දැන් පෙන්නනවා. ඉතින් අපේ අයියා උඩ ඉන්නවා. ඔයාලට පේනවා ඇති ඉතින් හොඳයි. මම තමයි උඩ ඉන්නේ ඔයාලට පේනවනේ. යාළුවනේ ඉතින් අපේ අයියා එන්න ඇල් පල්ලෙහාට. මේ තියෙන්නේ ඉතින් අපේ අයියලා මහන්සියෙන් හදපු ලස්සනම පැල. ඇයි? පත්තාද? එන්න උඩට එන්න. අපේ යාළුවෙකුත් ඇවිල්ලා මේ මහරෑ. එයාට අම්මලා එන්න කියලා ඉතින්
එන්න ඉතින් අපේ යාළුවෙකුත් අපේ මේ පැලට ඇවිල්ලා රිස්සෝ කියනකො වැටුණා කුඹ මොනවාද කියන කහ කල්ල කියලා જાතියක් කාල නැත්තම් කහ කඩලා කහ කඩේ ආර කඩලා වගේ ඔව් හරි හරි ඉතින් අපි යාගෙන ආපු ඒ කහ කඩල එකත් කකා ටිකක් වෙලා කතා කර කර හිටියා. ඔයාලා බලාගෙන ඉන්නකෝ ඉස්සරහට අපි චාලිත් කරනවා. හරි යාළුවනේ අපි ලයිට් ඔෆ් කරා අපේ වොච් දෙකේ එළියෙන් තමයි අපි දැන් දුවන්නේ. හරි එහෙනම් පටන් ගමු. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? මොකද කරන්නේ? යාළුවනේ ඇත්තටම කරකුණා. කවුරු එල්ලෙන්න එපා. අල්ලගනින් මේ. දුවන්නත් බෑ ඉනි මගෙන් පයින්නත් බෑ මොකද වෙන්නේ යන්න කියන්නේ යෝ ෆ්‍රෙන්ඩ්ස් ඒකෙන් පස්සේ නම් අපි හොඳටම බය වුණා. දැන් දැලින්දත් නම් බයයි බලාගෙන ඉන්නකෝ. මුලකට තියෙන්නේ ඒ නැති පිළිවිලක් තියෙන්නේ ගස් ටික වෙනවා අර දුවනවා අර අපි හයි කරපු කෝට් එක යාළුවනේ අපේ යාළුවත් ගියා එන්නම් දිදිමතයි මටයි මල්ලේටයි අද මල්ලේ නම් මාත් එක්ක නිදාගන්න එක නැහැ ඉතින් යාළුවනේ නිදාගන්න කලින් අපේ වතුර බෝතල් වල වතුර තියෙන මෙන්න මෙහෙම මේ බෝතලෙන් විතරයි තාම බිව්වේ. පේනවා ඇතිනේ. ඊයාලනේ දැන් වෙලා වෙලා හරියටම මේ පේනවද දන්නේ 10:00මාරයි. දැන් 10:00මාරයි. ඉතින් දැන් මම නිදා ගන්නත් ඕන. කොහොම රැට නැගිටින්න නැතුව නිදාගෙන හිටියොත් කාවත් අවුලන්නේ නැහැ. ඊයාලනේ හෙට උදේට හම්බෙමු. රැට මොකක් හරි විශේෂ විද්‍යාවක් වුණොත් ආයෙ වීඩියෝ කොන්නේ නැත්තම් මේකයි ඔන්න වෙනගන්නේ. චූටි ඔයාද මේ වෙලාව මොකද්ද කරන්නේ? නිදා ගන්න හැදුවා විතරයි. විහිළු කරනවනේ ඉතින්. එහෙනම් අපි ආයෙ හෙට උදේට හම්බෙමු. මෙන්න යාළුවනේ උදේ වෙලා. හලෝ කොහොමද යාළුවනේ? දැන් එවිල්ලා වෙලාව දැන් වෙලාව වෙලා 7:40 වන්දේ දෙන්න නැගිරලා ඉන්නේ. දැන් අපේ වතුර ටිකක් ඉවර වෙගෙන එනවා. බලමු මම දැන් උදේට කෑවෙත් නෑ. කොහමද ඉතින් අද හවස 6 වෙනකන් ඉන්න බෑ. අපේ මල්ලි ගියා ගෙදරට. එයා නම් ඊයරා හිටියේ නෑ. යාළුවනේ උදේ කෑම කන එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. එහෙනම් අපි දැන් දවල් කෑමෙන් ඉතින් යාළුවනේ මම දැන් දවල්ට කණ්ඩායි යන්නේ. වෙලාව වෙවිලා 2:18යි. දැන් අපේ වතුර බෝතල් ටික ටික ඉවර වෙගෙන එන්නේ. ඇත්තටම යාළුවනේ දැන් නම් පැලේ ඉඳලා ඇතිලා තියෙන්නේ මට. මල්ලෙක් ආවායි. වෙලාව
3:00යි. අපේ අයියා එක් අඩියක් බිමට තිබ්බේ නෑ. යාළුවනේ මායි මල්ලි අපේ පැලේ හාන්සියලා ඉන්නේ. ඉතින් ඇතියලා තියෙන්නේ පැල නම් එපා වුණා. යාළුවනේ අපි නිින්දට ගියා. මම වෙලා පේනවා ඇති 4යි කාලයි. ඒ වතුරක් තියෙන්නේ මෙච්චරයි. වතුර බෝතල් දෙකකින්ම 3යි කාලේ 4යි කාලේ වගේ. තව පැය 2යි විනාඩි 45ක් අපිට ඉන්න වෙනවා. කමන්නේ. ඒ ටිකක් ඉන්න අනිවාර්යයෙන්. යාළුවනේ දැන් නම් අපිට මාරම සතුටුයි. වෙලාව වෙවිලා 5:50යි. තව විනාඩි 10යි. එතකොට මම පැය 24ක් මේ පැල උඩ ඉඳලා තියෙනවා. මට විරිස් කරල් කන්න වෙන්නේ නැහැ. මම කිව්වනේ යාළුවනේ මම වෙනිස් කරල් කන්න දෙන්නේ නෑ කියලා මේකට. ඉතින් යාළුවනේ කියන්න මතකුණා අපේ මේ වීඩියෝ එක හොඳයි නම් අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ වගේ challenges බලන්න ආස වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් බලන්න අපේ මේ වීඩියෝ එක share කරන්න. ඉතින් යාළුවනේ දැන් වෙලාව වෙවිලා හරියටම 6යි. ඉතින් මම පැය 24ක් මේ පැල ඇතුලේ තනියම හිටියා. තනියම කිව්වට ගොඩක් කට්ටිය ආවා, මල්ලි ආවා, තව යාළුවෙකුත් ආවා. පැය 24ක් මම මේ පැල උඩ පොළොවට අඩිය තියන්න හිටියා. ඉතින් දැන් අපි පොළොවට අඩිය තියමු. එහෙනම් පැල උඩ පැය 24ක් බිමට අඩිය තියන්න තු ඉන්න චැලෙන්ජ් එක මෙන්න මෙතනින් ඉවර වෙනවා.